දැන් 6යි වෙලාව හවස. අද අපි බීච් එකට යන්න හදන්නේ. කියාර පැත්තට ගියා මේ පැත්තට ගියා හැම පැත්තටම ගියා. අද පොඩි ඩේ ව්ලොග් එකක් කරන්න හදන්නේ. හැබැයි ඉතින් ඩේ එකෙන් භාගයක්ම දැන් ගිහිල්ලා. රැට කෑමත් අරගෙන තමයි ආයෙන්න හදන්නේ. මාරු හුණක් තියෙන්නේ. දැන් ඉතින් හොඳටම හවස් වෙලානේ. දැන් 6 පහු වෙලා. හැබැයි මේ වෙලාවට තමයි ඒ කියන්නේ 5ටත් අවුව. අවුව. 5ට එන්න හිටියේ. ඔව්. පස්සේ මාර අවුව තියෙන්නේ. ටී එකක් එහෙම බීලා දවසකට දවසලු හවස. දවස නෙමෙයි. මේක ඩේ ව්ලොග් එකක් වුණාට මේක ඊවනිං ව්ලොග් එකක්. මෙන්න මෙහෙන් තමයි යන්නේ. යන්න තියෙනවා බීච් එක. ගොඩක් දවස්. ඔව්. ඉස්සර එනවා හැබැයි. තාත්තත් කන්නේ. මම මේ මෙතනින් යන්නේ ගොඩක් කාලෙ. යන්නේ ගොඩක්. එතනින් යන්නේ ගොඩක්. මම නම් ඇවිල්ලා තියෙනවා. අපි ඉන්න ඇවිල්ලා තියෙනවා නේ. ඇවිල්ලා තියෙනවා. ඔව් සනීපේ. සනීප. මා කියලා. පෙරපුවත් නේ යන්නේ. දාන්න යන්නේ නැති වෙනවා. එන්න තාත්තා ඉන්නවා මෙතනින්. මම නික කල්ද මගේ දැන් ඒක තමයි බයයි. දෙවෙයි කියලා බයයි. වැඩි ඇටියක්. හැබැයි ටිකක් සැරයි වගේ. ඔව් රැල්ල පොඩක් නේ. පොඩ සැරයි නේ. කැප් එක දාගෙන ඉන්නේ. කවුද? තාත්තා. රැල්ල පෙන්නන්නද? රැල්ල පෙන්නන්නද? ඔන්න. පොඩ්ඩක් පොඩ්ඩක් තාත්තානවා දෙන්නේ කියන්නේ. අම්මා. මාර සනීපයි කියන්නේ කියලා වැඩක් නැහැ. ඔව් මාත් ඒක දාගත්තා ඒක. ඔව් කපුල් සුද්ධ කකුල් සුද්ධ කරගෙන යන ආතුරු ගොඩක් යනවා බලන්න. නේ ඔව්යි. ඒ වගේ. ඉන්දුවක් කියන තිබුණොත් එච්චරයි. මාර සනීපයි. අපි දවස පටන් ගන්නවා කිව්වා. මාර රැල්ලක් ආවේ. තාත්තට අවුලන්නේ. හැබැයි මේකට එන්න ඕන ඇත්තටම අවශ්‍ය තමයි. දේවිල වැඩක් නැහැ. තාත්තට ඉවරයි. හරි. මෙහෙ ආයිද මේනේ. යන්කෝ තව. නෑ මෙතනින්. බීච් ලවර්ස්ලා ඉන්නවද තව? ඒක ඩියුටි එක. අර අතන එන එක මාර සැරයි. මෙතෙන් කෙනෙකුට සමහරලාට පොඩක් අඩු. ඒක අඩු වෙලා එන්නේ. ඒක මෙතෙන් කෙනෙකුට අඩුයි. බලමු. ඒකයි මං කියන්නේ. අහසේම හරි ලස්සනයි. ඔව් අර වාද ලස්සනයි. හඳ තියෙනවා අර. ඌමයි. හඳ පෙන්නන්න. ගෝයලා නයි අර. එන්න තියෙනවා. අර දෙන හඳ. ඔන්න එනවා ලොකු රැල්ලා කඩ බලන්න ගිහිල්ලා. ඒක නම් සැරයි. ආතර උලන්නේ නැහැ. සින්දුවක් කියන්නේ. ආතන. හඳ. තරුවක් තියෙනවා. උඹයි තනි දරුවක් අම්මලා මොකද කියන්නේ කියලා. ඒක පේන්නේ නැති වෙයි වීඩියෝ කියනවා. තරුවත් එක්ක කතාව ගම්මේ. දරුවත් එක සින්දුවක්. ඉස්සරහට ගිහිල්ලා. ආත යන්නේද? ඒක නම් සැරපාට යන්නේ. ඔව්. ඔන්න ඒක ලොකු රැල්ලා. දැන් මේ හොඳටම කළුවර වෙලා. ඔව් දැන් කලිය වෙලා. අම්බෝ ඒ සැරයි වගේ. හැබැයි මෙතනට එද්දි පොඩ්ඩක් අඩු වෙනවා. හැබැයි සමහර ඒවා තියෙනවනේ. අම්මෝ සමහර ඒවා ගහගෙන යනවා. අම්මෝ. අර පැත්තේ අර රැල්ල එක එක පැත්තේ. ඔව් එහෙම. ඔව් සින්දුව නේද? තනිතරුව හොඳ නම් කියන්නේ. තරුව බලාගෙන සින්දුවක් කියනවා. අම්මා ඉතින් අම්මට අම්මා නෙවෙයි කියන්නේ තරුවට. එයත් ඉන්නවා තාත්තත් ඉන්නවා. ඒක සැරයි. ඒක නම් මා යම් විතර බයයි. යමු. බයයි රැල්ලක් කියලා ලොකු රැල්ල. මේ දාතනේ. සින්දු හොඳයි. හොඳයි කියලා හොඳයිද ඔයගොල්ලෝ කියන්නේ? පාරි කමෙන්ට් එකක් දාන්න. මේක ගත්තා. අපි දැන් මේ අන්න හදන්නේ කිසි දෙයකට මේ
අයිතිසි. ඔය එක මාරු ලස්සනයි. ඉදිරියට. පන්සලක්. බෝටමෙලන් කැල්ලක් ගත්තා. නෑ කියෝ කියන බෝටමෙලන් ඕන කියලා ඔන්න ගත්තා. පොඩි ගහක් ගන්නාවේ වෙන ලොකු ගහයි. පළතුරු එහෙමයි. ඒවා තියෙන රසණයක් තමයි කකපාටේ. ගහ නෑද? ඕ එදා ගත්ත මතකද අපි අරියේදී. ඔව්. පොඩ්ඩක් රහක් නෑ. ඒක නෝනේ අපේ විදියක් ගන්න. ඒක පැත්තක් නේ පොඩ්ඩක් නේ. මේක හරි නෑ. ඉඳ විදියක් බලලා ගන්න පොඩි. මේක හොඳයි. පෙර. ඒකේ සයිස් එක ඒක ලොකුයි. ඒක නම් හරි නෑ. මේක හොඳයි වගේ. ඒකම හොඳයි. මේ බත් එකට දාන්න කියලා මම මේ ලුණු පොඩ ටිකක් ගන්න. ගත්තා. හෙට තමයි කෑම එක හදන්නේ අපි. ඔය වෙන බ්ලොග් එකකින් දෙනවා. ඒකට මම මේ ලුණු පොඩ ටිකක් ගත්තා. ඊපස්සේ කියන්නේ කියලා බලන්න පුළුවන්. බලන්න හෙට තාත්තට කෙසෙල් හොයනවා අපි දැන්. ඕ මෙතන කඩලා ගමුනේ. ඉතල වැඩි වුණාම මේක හොඳයි නේ. මේක දෙකක් ගමු. තාත්තා තමයි හොයන්නේ. හොඳ ඒවා බලන්න ඒක කියලා. දිහා බලන්න නැත්නම් මම ඉතල වැඩි. දෙයක් ගත්තා. හරි කියන්නේ. ඒක ඉවර වුණානේ. ඔය දෙක ගන්න හෙට ඒක නම් හැබැයි අද ගන්න බෑ. ඔක අගේ හෙට ඉදෙයි ඔක. අමුදු දෙයක් අපේලා තියෙන්නේ. ඒක රයිස් එකට. මෙන්න මේක කීයද දන්නේ පොඩ්ඩක් තියෙන එකක් ගත්තම හොඳයි වැඩි එකක් නෑ නේ අද. ඔව්. අපෝ මේ නම් ආස නෑ. ඒක මේ මං ආස නෑ මේ කීයද බලන්න. රයිස් එක 420යි කීයක් තියනවද? තියනවනේ. අතක් වගේ තියනවා. ගමුනේ. මේක ගමු. ඕකන්. ඕකේ. මේ චිප්ස් තෝරනවා. මේක චීස් චිලි ෆ්ලේවර් එක. හිතා ගන්න බෑ. ඒක රාබු කන්නේ. ඇයි ඒක හොඳ නැද්ද? නෑ ඒක රතු පාට එක නෙමෙයි. මේ කඩල මොන හරි ගන්නකො අනේ. මේක හරියන්නේ නෑ. කාලක් තියනවා කලින්. අර චිප්ස් හොයන්නේ ඒව නෑ. මොකද්ද චිප්ස් එක මේ වෙනම තැනකට අපි ඇවිල්ලා ඉන්නේ. දෙන්න මේ කඩල හරියන්නේ නැහැ. අන්තිමටම තෝරලා ඒක හොඳයි නේ. මේක හොඳයි. ඊජි එකක් ගමුනේ. ගාන පොඩ කඩුවලා තියෙන්නේ. ටක් අඩුවලා. දැන් තමයි ආවේ මෙච්චර වෙලා කෑම හොයාගන්න බැරුව. දැන් රෑ වුණාන් ටික බීච් එකට මුලින් ගියා. ඊට පස්සේ ගියා ෆුඩ් සිටි. පොඩි අනම්මනන් ටිකක් ගන්න. ඊට පස්සේ හිට අපි රස කෑමක් හදනවා. ඒකට බට්ටියක් ගන්නත් එක්ක අන්තිමට මොකද උනේ රැට ගන්න. අවල්ට තමයි රස කෑමක් වේ බත් එකක් මොන හරි හදලා. හෙට. ඕ මොන හරි පොඩ කරනවා කියලා හිතනවා. ඒ තව බඩු භාගයක් ගන්න බැරි වුණා වඩු. බැරි වුණා මොකද පොඩක් රෑ වුණා. දැන් 8යි නේ වෙලා. අපි ගියම 6ක් පහුවෙලා. ඒක තමයි ඒක කරගන්න. තාත්තා ගියා කෑම හොයන්න. කණ්ඩ ගේන්න ගියාද? මමනේ අපි ආව විජහට. අපි ආවා. ආරේ ඉන්න බැරි ඉඳා. ඔව්. කොහෙවත් නෑ හොයාගන්න කියන්නේ හොඳ කෑමක් මොන හරි. ඔව් ඇවිද්ද කියන්නේ පුදුම ඇවිදිල්ල. මේ වදන ගොඩක් ඇවිත්. ඔව්. බීච් ගියා අර පැත්තට ගියා මේ පැත්තට ගියා හැම පැත්තටම ගියා. ඔන්න දැන් සොසේජ් 4ක් තියෙනවා 4ම බදිනවා මෙතන. නූල් මිරිස් එකකුත් ගෙනාවා. මම දැම්ම පීස් එකට. මේ චූටි රොටියක්. එක රොටියක් මෙයාගේ එන්න එන්නකෝ මම නම් කැමති නෑ. එයා ආසයි. ඒකින්ද එක රොටියක් තියෙනවා ආප්ප නම් දින 10ක් විතර. හොඳටම ඇති. මෙතන තියෙනවා සොසේජ් බදිනවා තාත්තා. මේක නම් චිකන් හොද්දා. ඔව් හොදි කිව්වා. පානුත් තියෙනවා ඕන්න. ගෙඩි පිටින්. කන්න තියෙනවා ගොඩක් රැටක්. ඉත්තරක් තියෙනවා. චිප්ස් එක දාගන්න හදන්නේ ප්ලේට් එකට. ඒ කාලා නැහැ කලින්. පොටේටෝ මේවා තියෙන්නේ. අහයි. හොඳ රහක් එනවා. මේකට දැම්මම ඒ ගාන තියෙනවා. ඊමත් හැලෙන්න තිබ්බේ. ඔව් මගේ කුඹලට ගියේ. හරි. මෙතන බිත්තර බෙදෙනවා. ඒවට ලුණු ටිකකුත් දාන්න එපේ. Pink salt. බෑනේ. maybe pink salt. කැල්මිස් ටික තමයි දාන්න යන්නේ. Calories. පොඩ්ඩක් දැම්මයි තියෙන්නේ. ඒ සැර වෙයි. ලුණු මිරිසුත් තියෙනවනේ අප්ප කන්න. මේ අප්ප කන්න කියලා ඉතලා විතර. ඔව්. ඒක. මේකත් රත් කරන්න වෙයි චිකන් හොද්ද. චිකන් හොද්ද තියෙනවා. යෝ. ලස්සනට තිබ්බ බිත්තරේට එච්චදී. දෙකක් විතර. ඔව්. මේක අයිනටම දාමු.
මේකටම දානවා මේ චිකන් එක රත් කර. ඒකත් ඒකටම දාලා රත් කරන්න කියලා මම බෑයි. නෑ උණු නෑ. ඔම අල්ල ගන්න. right. මෙන්න තියෙනවා අපේ කෑම මේසේ. චිකන් හොද්දයි, පානුයි, ලුණු මිරිසක් තියෙනවා, චිප්ස් ටික, විතර තියෙනවා, සොසේජ්, ආප්ප තියෙනවා. ආප්ප 7ක්ද මේ? 8ක්ද 10ක්ද වන්ද? චූටි මිනි රොටියක් තියෙනවා. ඒක ඔයාට කියන්නේ. ඒක මට EGB එකක් තියෙනවා. තාම ගන්න පටන් ගත්තේ නැහැ. අම්මා නම් වැඩේ දෙනවා කෑම වලට. මම පාන් කෑල්ලක් ගන්න. පාන් කෑල්ලට විතර දාලා සොසේජ් ටිකක් නිකන් කෑ. නිකන් කෑවලු. ආප්ප තියෙනවා ඉතින් තාම කාලා. දාම තියෙන එක නම් ලුණු මිරිස් තියෙනවා, චිකන් හොදේ තියෙනවා. හොඳ සැරට ගන්න තියෙන්නේ. දැන් තාත්තත් ඒ කණ්ඩ. ඔව්. අපි තාම පටන් ගත්තේ නෑ ගන්න. මට බලින්නේ යන්නේ. මේ ඔය පාන් එක තව රහයි. ඕක ඇතුළට මේ මෙහෙම චිප්ස් දාගෙන කද්දි. චිප්ස් කෑල්ල කම් බලන්නේ නේ. ඒ රහයි. ඒ චිප්ස් එක. මම හිතුවා එච්චර රහ නැතුව ඇති කියලා බෑවයි. මේකෙන් බටර් දාගන්නවා. ඒ පාර ආප්පයක් කරනවා. අප්පයක් කන බටර් ගාගන්න මේකේ. ෂෝක්කනේ. ඒකේ බටර් ගාගන්න පුළුවන් නේ බටර් බා. දාලා නිකන් බටර් විතරද නැත්නම් නෑ මේ තමයි ලුණු මිරිස්. ආලු මිරිස් එක්ක නැත්නම් මේ හොදි ටිකක් දාන්න මාරහයි. මේ හොදි දාගන්න ගියාම හැලෙන්න නැහැ කියලා බයයි. නෑ ලුණු මිරිස් ටිකක් දාගන්න. ආ ලුණු මිරිස් දාන්න. ලුණු මිරිස් ටිකක් හොඳයි යන්නේ. දෙවිල්ලා ඉන්නේ. බටර් එක ඇත්තටම රහයි මෙහෙම. මේක ඇලකුත් දාගන්න මේක ඇතුළට. ඒක හරිනේ තවත් රහ වෙන්න. හරි වැඩි ඒක. ආප්පෙට දෙනවද යා? දුම වදියක් දුන්න ආප්පෙට. දැන් කනවා. රයිද? දෙවිල්ලා ඇති හොඳට. දෙවිල්ලා. මම තාත්තට හොදි. ඔන්න දැන් තාත්තා කන්න හදන. තාත්තා මෙහෙමයි. මේ ඉස්සෙල්ලා දැන් ටිකක් කෑවා. පොඩ කෑවා. පොඩ එහාට මෙහාට දුව වගේ කෑවා අපිත් මාත් එක්කම. ඒවා ඉතින් වීඩියෝ කරන්න බැරි වුණා. සැරෙන් සැරේ කෑවා අපි. සැරෙන් සැරේ. දැන් තමයි හොඳටම කන්න හදන. හරියට ගන්නේ දැන්නේ හරියට. හරියට. ඒ බාගෙට කාලයක් කෙනෙක් කවුරු. ඔයා නෙමෙයි. මමද කොහෙද? ඔයා නෙමෙයි මෙයා. මෙයා තමයි මේ වගේ වැඩ කරන්නේ. මමත් නෙමෙයි ඈ. ආප්ප ගොඩාක් ගෙනල්ලා මේ මේ කවුරුත් මේක කාලා නෑනේ අම්මා. මමත් පොඩ්ඩක් කෑවා නැත්තේ නෑ. දැන් අන්තිමට ඉවර වෙගෙනත් එන වෙලාව. බලමු තාත්තා රස කොහොම කියයිද කියලා. රසයි මේ හොද්ද නම් රසයි ආ මං කෑවා. මමත් කෑවා. බටරුත් එක්ක. අන්න බඩ පිරුණානේ ඒකයි වැඩේ. කන්න බෑ වෙන. චිප්ස් ටිකක් ගන්න. අයියෝ ඇති. නෑ මේ රොටියකුත් මේ ගෙන්නගෙන මේ බලන්න. ඒක රසයි. ඒක රසයි කියලා අන්තිම රස බලන්න. මේක රස වැඩි වෙනවා මෙහෙම අරන්. ඔහම අරන්. හොද්දේ පොඩක් ගාලා හොද්දේ ගාලා අන්න ඔහම කන්න. අනේ හරි රසයිනේ. මේ හොද්ද රහයි චිකන් කෑල්ලුත් තිබ්බනලයි. චිකන් කෑලි තිබ්බා ඒක කාලා ඔයා දවල්. චිකන් ටික ඔක්කොම. දැන් මේ කියන්න එපා බොරුවට. දැන් කාලා ඉවරලා නැත්තම් කොහෙද? රහයි ඔක්කොම රහයි. නව රහයි හැබැයි. ලුණු මිරිසත් හොඳ දැවිල්ලට තියෙනවා. තාත්තා නම් කනවා. තාත්තා කන. ඒ ලුණු මිරිස් එක ඒ ආප්පලටම එනේ ගන්න ඒක රසයි. ඔව්. ආපවල දෙනකොට දෙනවා ඒක. ඊපස්සේ මේ පාන් එක ගලම්. අර බිත්තර ටිකකුත් තිබ්බ දාගන්න. සොසේජස් තියෙනවා. දාගන්න සොසේජස් දැන් 6ක් බැද්දා. හතරක් නේ. හතරෙන් දැන් එකයි තියෙන්නේ. බිත්තරත් මම දෙකක් බැද්දා. මේක පොඩ ගාලා. චූට්ටයි මමත් කෑවා හැබැයි. සොසේජස් නම් චූටි කෑල්ලක් කෑවා මම. මම ලොකුවට මම ආසම නැහැ. සුත් කෑවනේ හින්දා බඩ ෆුල් වෙලා. අමෝ චිප්ස් නම් ඉවරයි මේ මෙච්චරයි තියෙන්නේ මේ තියෙන පොඩ්ඩ. තාත්තා අප්ප කන්න මේ අප්ප ගොඩක් තියෙනවා. ඇත්තටම තව තියෙනවා 5ක් විතර මං හිතන්නේ. නෑ 1 2යි 3ක් කොහෙද තව තියෙනවා. මේ තාත්තගේ අත් එක 4යි. ඕගොල්ලෝ දෙන්නම ඔය ටික කන්නේ හරිද? එහෙනම් ඉතින් මෙහෙම තමයි අද දවසත් ගෙවුනේ. දවසම කියන්නේ හවස. පටන් ගත්තේ බීච් ගියා ඊට පස්සේ අවුමක් ගැහුවා ලොකු රවුමක් ගැහුවා. කෑම හොයා ගන්නත් බැරි වුණා. බඩවලුත් පිරලා තියෙන්නේ. හොඳටම බඩ පින්දා. ඔය තාත්තම සම්මාන පොඩ්ඩක්. මලට වැහිලා තාත්තව. ඇංගිලා ඉන්නේ. තාත්තා අප්පලට වැඩේ දෙනවා. අපි දෙන්නම කෑවා. නෑ දැන් නම් පාන් දුකද ගන්න. මේ ගෙනාව මෙතනට තාත්තා කන්නේ පාන් පිටක්. ආප්ප ටික 7-8ක් තිබ්බා. දැන් දෙකයි මගේ දෙක තියෙන්නේ ඉතුරු වෙලා. එයා කන්න ඕනේ. එයාට කාපු දෙන මේක. මම නම් කෑවනේ. රස කොහමද ආප්පවල? ආප්පත් රස විශිෂ්ටයි. ආප්පත් විශිෂ්ටයි. අපි නෙමෙයි හැදුවේ හොඳේ. අපි හදපුවා නෙමෙයි. අපි හදපුවා නෙමෙයි. එහෙනම් ඉතින් මේ vlog එකත් මෙතන එන්න නවා. අපේ වීඩියෝ එක ගැන අදහසුත් පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඒකත් එක්කම මගේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරන්න. එහෙනම් ඉක්මනින්ම ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු. Thank you for watching. See you soon. Bye.